සුබ දවසක් ඔයාලා හැමදෙනාටම ගොඩක් සාදරයෙන් පිළිගන්නවා IQ help with ඉංජිනේර් අපේ අලුත්ම වීඩියෝ එකට. එහෙනම් අපි වැඩි වෙලා ගන්නේ නැතුව අද දවසේ අපේ පළවෙනි ප්‍රශ්නෙට යමු. අද දවසේ පළවෙනි ප්‍රශ්නේ තමයි 2024 ගිම්මාන ඔලිම්පික් උළෙල පැවැත් වූ රට කුමක්ද? A. ජපානය, B. ප්‍රංශය, C. බ්‍රසීලය, D. චීනය. හරි, දැන් උත්තර දෙන්න. පිළිතුර තමයි B. ප්‍රංශය. හරි, එහෙනම් අද දවසේ දෙවන ප්‍රශ්නෙට යමු. අද දවසේ දෙවන ප්‍රශ්නය තමයි ලෝකයේ දිගම වෙරළ තීරය ඇති රට කුමක්ද? A. ඕස්ට්‍රේලියාව, B. රුසියාව, C. කැනඩාව, D. චීනය. හරි, දැන් උත්තර දෙන්න. පිළිතුර තමයි D. කැනඩාව. හරි, එහෙනම් අද දවසේ තුන්වෙනි ප්‍රශ්නෙට යමු. අද දවසේ තුන්වෙනි ප්‍රශ්නය තමයි එක්සත් රාජධානී භාවිතා කරන මුදල් වර්ගය කුමක්ද? A. යුරෝ, B. ඩොලර්, C. ස්ටර්ලින් පවුන්ඩ්, D. රුපියල්. හරි, දැන් උත්තර දෙන්න. පිළිතුර තමයි C. ස්ටර්ලින් පවුන්ඩ්. හරි, එහෙනම් අද දවසේ ඔයාලට ඉතුරු කරන ප්‍රශ්නයට යමු. අද දවසේ ප්‍රශ්නය තමයි කඩදාසිය සොයාගත්තේ කුමන රට විසින්ද? A. ඉන්දියාව, B. ඊජිප්තුව, C. චීනය, D. ග්‍රීසිය. හරි, ඔයාලා හිතන්නේ මොකක්ද උත්තරේ කියලා? උත්තරේ දන්නවනම් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම ඔයාලා ගත්ත ලකුණු ප්‍රමාණයත් කමෙන්ට් කරගෙන යන්න අමතක කරන්න එපා. හරි, තාමත් ඔයාලා අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් අදම subscribe කරන්න. මේ වගේ තවත් වීඩියෝ බලන්න. එහෙනම් තවත් වීඩියෝ එකකින් හමු වෙන බලාපොරොත්තු වෙන්න. අදට සමු ගන්න. සුබ දවසක්.